Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් මම අලුත් vlog එකක් අරගෙන ආවා. උදේ නැගිටිනකොට බලන්නකො මේ සද්ද මොකද්ද කියලා. අයිස් කැට වැටෙනවා. මේක හරිම ලස්සන දර්ශනයක්. සද්දෙත් නම් චුට්ටක් වැඩි, සල් කැට ගහනවා වගේ. ඒකත් බලලා ඉවර වෙලා මම කෙලින්ම ආවා මගේ එකතු වෙලා තියෙන රෙදි ටික නමන්න. සාමාන්‍යයෙන් මම රෙදි හොදන්නේ සතියකට වරක් හෝ දෙවරක්. හැමදෑම හොදන්න බෑනේ. සීත කාලේ හින්දා කොලොන්ඩ්‍රි ගෙනියන්න ඕන. ගෙදර ඩිහියුමිඩිෆයර් එකක් තියෙන හින්දා මම සාලේ රෙදි වේලනවා. ඔව් මන් දන්නවා ඒක ටොක්සික්. හැබැයි මම ජනේලේ ඇරලා තියෙනවා. ඩිහියුමිඩිෆයර් එකක් තියෙන හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඕගොල්ලන් ගෙදරත් රෙදි ගොඩ ගැහිලා තියෙනවද? මම අකමැතිම දෙයක් තමයි රෙදි ගොඩ ගැහිලා තියෙන එක. ඒක ඇත්තටම දකින්නකොට මනසට හරි වදයක්. මම ගොඩාක් ලංකාවේ ගෙවල් වල දැකලා තියෙනවා සාලේ පුටුවක හරි කාමරයක පුටුවක හරි රෙදි ගොඩ ගහලා තියෙනවා. අනික රෙදි නවන්න මහ වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට නවන්න පුළුවන්. හැබැයි ඉතින් කෙනාගෙන් කෙනාගේ ඒක වෙනස් වෙනවා තමයි. මං මේ හදන්නේ මගේ හස්බන්ඩ්ගේ රෙදි ටික නවලා අදාළ තැන් වලින් දාගන්න. ඊට පස්සේ මම කරන දෙයක් තමයි පුළුවන් හැම වෙලාවෙම මතක් කරලා දවසේ විටමින්ස් ටික ගන්න එක. ඇත්තම කිව්වොත් මටත් සමහර දවස්වල අමතක වෙනවා. මම පුළුවන් උපරිම උත්සාහ කරනවා මගේ ඩේලි විටමින්ස් ටික ගන්න. අපිට අවුව නැති නිසා විටමින් D මම ගන්නවා. ෆෝලික් ඇසිඩ් එකයි කොඩ්ලික් ඔයිල් එකයි. හැබැයි මතක තියාගන්න ඔයාගේ ඩොක්ටර්ගෙන් අහලා ওই දේවල් ටික ගන්න. හිතමනම් අපිට ගන්න එපා කිසිම දෙයක්. ඔන්න දැන් මගේ ඊළඟ වැඩේ. හේදිලා තියෙන ටික වේලෙන්න දාලා ආයෙ හොදන්න ඕනේව ටික මම ලෝඩ් කරලා දානවා. එතකොට මගේ අනිත් වැඩ කරනකොට ඒ ටික ඉබේම හේදිලා. දැන් යමු මං ආසම වැඩේ කරන්න. කුස්සිය අස් කරා. අනිවාර්යෙන් සතියකට එක දවසක් මං කුස්සිය අස් කරනවා. මේ මගේ හොබ් එක. මම මේකත් සතියට එක දවසක් අනිවාර්යයෙන්ම මැදලා අස් කරනවා. දැන් ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි ඉතින් හැම වෙලේම උයලා ඉවරුනාට පස්සේ වාට ඕක පිහදාන්න බැයි කියලා. පිහදනවා. හැබැයි ඩීප් ක්ලීන් පෑන් මං එක දවසක් තියාගන්නවා. මොකද සමහර දවසට තියෙන වැඩත් එක්ක උයලා ඉවරුනාට පස්සේ ගොඩක් මහන්සි. එතකොට අනවශ්‍ය විදියට මහන්සි වුණාම ඒක මටම අමාරුයි. ඉතින් මං ගෙදර ඉන්න හින්දා මට ඩීප් ක්ලීන් කරන්න එක දවසක් වෙන් කරගන්න දැනට පුළුවන්.
දැන් මං හිමින් හිමින් යන්නේ මගේ කිචන් එකේ තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රික් ඉක්විප්මන්ට්ස් ටික පිහිද ගන්න. මම ඒක සතියකට වරයක් නම් පිහදාන්නේ නැහැ. ඒක ගොඩාක් කුණු ජරාව ගෑවිලා තියෙනවා නම් මං අදාළ වෙලාවට ඒක පිහදනවා. නැත්තම් මම සාමාන්‍යයෙන් සති 2කට සති 3කට පාරක් ඉලෙක්ට්‍රික් ඔක්කොම ඉක්විප්මන්ට්ස් ටික අස් කරනවා. පිහදලා ඒව ලස්සනට තියනවා. ඒව ලස්සනට තියාගන්න ඒවා ඉක්මනින්ම ජරා වෙන ප්‍රමාණය අඩු වෙනවා. අපි ඉතින් ගොඩාක් වේදමක් දරලානේ මේ දේවල් ගන්නෙ. ඉතින් ඕගොල්ලන්ටත් වෙලාවක් තියෙන හැම වෙලාවකම ඔයාලගේ ගෙදර ඔයාලා පාවිච්චි කරන බඩු පුළුවන් හැම වෙලාවෙම ලස්සනට පිළිවෙලට තියාගන්න. මොකද මේ හැම දෙයක්ම ඔයා මහන්සියෙන් අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් ගන්නෙ. ඉතින් ලොකු වෙන්න අපිට තේරෙනවා ඒව හම්බ කරන්න කොච්චර අමාරුවෙන්ද, අපි කොච්චර වේදමක් ඒවට දරනවද. ඉතින් අපි ඒව ලස්සනට පිරිසිදු පරිස්සමට ආරක්ෂා කරලා තියාගන්න එක අපිට මීතුරුවක් නේ. ඉතින් මගේ නිතරම අපිළිවෙල වෙන තැනක් තමයි මේ ස්පයිස් සිදාලා තියෙන කබඩ් එක. කොච්චර ආස් කරත් ඒක නිතරම පාවිච්චි කරන හින්දාද මන් දන්නේ හැඩි වෙනවා. ඉතින් ආස් කරමු.
මේ තියෙන මගේ හස්බන්ඩ් මට වැලන්ටයින් එකට ගෙනල්ලා දුන්න ඕකිඩ් එක. අනේ ඔයාලා කවුරුම හරි දන්නවනම් මේක කොහොමද පැලේ මේ විදිහටම තියාගන්නේ කියලා මට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. නැත්නම් මගේ Facebook එකේ Simply Hansika කියන page එකට හරි message එකක් දාන්න. මං හරිම ආසයි මේ ඕකිඩ් එක මරා ගන්න නැතුව ලස්සනට හදා ගන්න. මං උවිත කලිනුත් ගෙනල්ලා තියෙනවා. ඒ හැම පාරම මල් වැටුණාට පස්සේ ඕකිඩ් එක මැරිලා ගියා. මම chat GPT එකනොත් ඇහුවා කොහොමද මේක පරිස්සම් කරගන්නේ කියලා. ඉතින් වතුර අඩුවෙන් එහෙම දැම්මත් අනේ මන්ද සීත කාලේ හින්දාද මොකක්ද හේතුව කියලා මට තේරෙන්නේ නැහැ. අනේ ඉතින් පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් ඉන්නවා නම් මට ටිප්ස් දෙකකුයි අයිඩියාස් දෙකකුයි දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. පරිස්සමින් ඉන්න.